මගේ ජීවිතයේ ගෙවුණු තවත් අපූර්වම දවසකට ඔයාලව බොහොම ආදරයෙන් පිළිගන්නවා. රසම රස කෑලිකලකුත් හදාගෙන ඉතින් ඔන්න අපි අද ගියා පුංචි රෝන්දයක්. මේ ගමනේ විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ ලෑස්තිය. ඉතින් එන්න කොහොනම් කුස්සිය පැත්තට යන්න. ඉස්සෙල්ලාම මම මේ බිම්මල් එකක් තමයි හදන්නේ. බිම්මල් එක තෙලට හදාගෙන පස්සේ මිටි කිරි චුට්ටක් දානවා. ඊට පස්සේ අල කරි එකක් හදනවා. මේ ටිකක් හදාගෙන කාලෙක ඉඳන් යන්න ලෑස්ති වුණ ගමනක් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. චූටි කාලේ රසවත් මතක තියෙනවනේ. ඉතින් මට චූටි කාලේ හරිම රසට මතකම හිටින්න කෑම හදලා දුන්න කෙනෙක් තමයි මගේ චූටි මම්මා. එයා දැන් ටිකක් අසනීපේ. ටික දවසකින් මට එයාව බලන්න යන්න බැරි වුණා. ඉතින් අද මේ ලෑස්ති වෙන්නේ එයාව බලන්න යන්න. එයා වගේ රසට කෑම හදන්න කොච්චර උත්සාහ කරත් ඒ රස නම් එන්නේ නැති වෙයි. හැබැයි මම මගේ උපරිමයෙන් උත්සාහ කරා ඒ ආස විදිහට රසට කෑම ටිකක් හදාගෙන යන්න. ඉතින් මේ වැඩේට මට උපරිම සහයෝගය දෙන්නේ මගේ ආදරණීය හස්බන්ඩ්. කෑම ලෑස්ති කරගෙන ඉවරයි දැන්. බලන්නකෝ මම මොනවද ඉුවේ කියලා. අල තෙල් දාලා, චිකන්, මාළු හදලා, බිම්මල් හදලා, පොලොස් එකක් හැදුවා. අය මොනවද පරිප්පුයි, පපඩනුයි, අච්චාරුයි තමයි හැදුවේ. මේ චූටි බත් මුල බඳින්නේ උපේ දුවට. එයා හරි ආසයි කෙසෙල් කොලේ බත් බැඳලා කන්න. ඉතින් එයාට තමයි ඒ බත් එක බැන්දේ. ඔන්න ඉතින් දැන් මේ පැටව් දෙන්නවත් ලෑස්ති කරගෙන කෑම බීම ටිකත් ලෑස්ති කරගෙන අපි ගමන පිටත් වුණා. ඔන්න ඉතින් හයිවේ එකට දාලා චුට්ට දුරක් යද්දී අපේ චූටි පුතාණන් නිදි. අපච්චියක් නිදුනා සින්දු කිය සතුටින් හයිවේ එකේ එළියට දාලා චූටි මම්මට ඕන කරන තව නම්මනම් බඩු ටිකකුත් අපි කාගිරිසකින් අරගෙන තමයි හෙට ගියේ. අපි හෙට ගිහිල්ලා කෑම දීලා අපිත් එහෙන් දවල්ට කාලා හවස ටිකක් අපි කලින් පිටත් වුණා. ආපහු එන්න. ඔය ඉතින් අපි ආපහු එන ගමන් මම එහි ගෙදර විස්තර නම් වීඩියෝ කළේ නැහැ. අපි එන්න පිටත් උනේ බලන්න මේ දන්නවද කියලා ඔයගොල්ලෝ මේ කොහෙද කියලා? මේ කුරුණෑගල වැවරවුම.
හරිම ලස්සනට ඉර බැහැගෙන යනවා. ඉතින් අපි චුට්ටක් එතන නැවතිලා පොඩි දෙන්නත් එක්ක නිදහසේ චුට්ටක් ඉඳලා ඒ දෙන්නට හොඳට දුවන්න සෙල්ලම් කරන්න ඉඩ දීලා තමයි අපි හවස ආපහු එන්න පිටත් වුනේ. පේනව නේද අපේ පුතු කැටේට තියෙන සතුට. එයාව නම් මෙතන අපිට බේරුමක් කරගන්න බැරි වුණා. පුදුම වේගකින් දුවන්න ගත්තේ. ඉතින් මෙහෙම වැවරවුම කෙළවරටම ඇවිදගෙන ගියාම තියෙනවා චිල්ඩ්‍රන් පාක් එක. ඒ දෙන්න මෙතෙන්ට එක්කන් ගිහිල්ලා යාළුවන්ට ටිකක් සෙල්ලම් කරන්න දීලා තමයි අපි ආපහු එන්න පිටත් උනේ. කුරුණෑගල සුන්දරත්වය හොඳටම බලන්න පුළුවන් තැනක් තමයි මේ රන්තාලිය වැව. කුරුණෑගල වැවරවුම කියන්නේ එතුගල පාමුල තියෙන හරිම සුන්දර ස්ථානයක් තමයි මේ. ඉතින් ඔන්න අපේ හැන්දෑවරුව මෙහෙම සතුටින් ගත කරලා අපි ගෙදරට එන්න පිටත් වුණා. ඉතින් ගිහින් එන්නම්.